කාටවත් අත නොවල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ නිසා රිදි රිදි සනහනාදරේ මෙරි මෙරි පදිනා ජීවිතේ Welcome to the Stories of Music with Sangeet program එකට. ඉතින් ගොඩක් ස්තුතියි අපි එක්ක එකතු වුණාට. විශේෂයෙන්ම අද අපි කතා කරන්න යන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක් ගැන. මේ මාතෘකාව තමයි සංගීතය. විශ්ව භාෂාවක් සංගීතය, ලෝකෙ මිනිස්සු වැඩිපුරම ආදරය කරන දෙයක් සංගීතය. සංගීතයත් එක්ක පද රචනය, තනු නිර්මාණය, ගායනය, ඒ වගේම රංගනය, music video productions, mixing mastering ගොඩාක් දේවල් ඇත්තටම දැන් අද මේ ගීතය කියන එකත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ගීතය කොහොමද අපේ රසිකයින් අතරට එන්නේ, රසවින්දනයට ලැබෙන්නේ කියන මේ ගමන ගැන ගොඩක් අපි දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ super talented girl කෙනෙක්. එයා ලංකාවේ ඉතාම ජනප්‍රිය reality show එකක් කරහා ඇවිල්ලා semi finalist වෙලා ගොඩාක් රසිකයින්ගේ ආදරය දිනාගෙන තියෙනවා. ඉතින් අපි බලමු කවුද අද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. मेरे डोलना सुन मेरे प्यार के धुन मेरे डोलना सुन मेरे चाहते तो फिजा में बहेंगे जिंदा रहते होगे फना तननन तुम तननन तुम ताना तेरे तेरे ना मुझे तुम शुद्ध हो जे तुम मेरे डोलना. Thank you very much. ඉතින් අපි ආදරෙන් අද පිළිගන්නවා නදුනි යමීෂා. Thank you very much for joining with us. ඉතින් නදුනි අද අපි ඇත්තටම කතා කරන්න යන මාතෘකාව තමයි ආටිස්ට් කෙනෙක් විදිහට අද ඉතාම කෙටි කාලයක් තුල young age එකේදී නදුනි යමීෂා කියලා ආටිස්ට් කෙනෙක් බිහි වෙලා තියෙනවා. ගොඩාක් දෙනෙක් appreciate කරන talent එකක්. හැබැයි නදුනි යමීෂා වෙන්න කලින් ඇත්තටම නදුනි යමීෂා කවුද? අයි මම පුංචි කාලේ ඉඳලා මියුසික් ඉගෙන ගන්න ඉන්ට්‍රස්ට් එක තිබ්බ කෙනෙක්. ඒකට මට ගෙදරින් ලොකු සපෝට් එකකුත් හම්බුණා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මට හොඳ ගුරුවරු හම්බුණා. ඒකෙන් පටන් ගත්ත ගමන මම රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකට එනවා අයියා කිව්වා වගේ. මම නම් මතක් කරන්නම් සිරස වොයිස් ටීන් සීසන් 2. ඉතින් ඒකෙන් මම මගේ ටර්නින් පොයින්ට් එක කියලා මං හිතනවා. මොකද මං පුංචි කාලේ ඉඳලා පාසලේ තරඟවලදී වින් කරලා තියෙනවා. එතකොට අර මං වටේ චූටි මගේ යාළුවෝ පිරිසත් එක්ක හැදුන මට ආදරය කරන පිරිසක් හිටියට හැබැයි ලංකාවෙම ලෝකෙම ජාත්‍යන්තර වේදිකාවක මට සිං කරලා හොඳ ඔඩියන්ස් එකක් හදාගන්න හම්බුනේ සිරස වොයිස් ටීන් සරහා. ඉතින් ඒ ස්ටේජ් එකෙන් මං පටන් ගත්ත ගමන මං අද වෙනකොට මේ තැනට ඇවිල්ලා ඉන්නවා. නදුනිට වයස කීයද? මට දැන් වයස අවුරුදු 21යි. එතකොට දැන් රියැලිටි ෂෝ එකට සහභාගී වුණේ 2022. එතකොට මට වයස අවුරුදු 18යි. එතකොට අපි නදුනිට බෝන් ටැලන්ට් එකක් කිව්වොත් හරියද? නැත්නම් ඇත්තටම නදුනි ගොඩාක් සංගීතයේ හැදෑරීමක් කරලා මෙච්චර දක්ෂතාවයක් වෙන්නවද? මං හිතන්නේ මම පුංචි කාලේ තේරෙන්නේ නැති කාලේ ඉඳලම සිං කරනවා කියලා. ඉතින් අම්මලාත් කියනවා මම ෆොටෝස් වලත් දකිනවා. ඉතින් මං ඒක චූටි කාලේ කියපුවා. මං හිතන්නේ මට තිබ්බා දක්ෂතාවයක්. ඉතින් ඒක පස්සේ මංගේ උනන්දුවයි කැපවීමයි ප්‍රැක්ටිස් එකයි මත තමයි මං හිතන්නේ මියුසික් කියන දේ කාටත් ප්‍රැක්ටිස් එක මත තමයි රඳලා පවතින්න පුළුවන්. හරි. එතකොට දැන් වගේ The Voice teen reality show එක ගැන experience එක කිව්වොත් කොහොමද? ඒක හරියම අයියේ ඇත්තටම ලස්සන කාලයක් මං හිතන්නේ. අයියට මතක ඇති ඒ කාලේ අපි
කොරෝනා සීසන් එකත් එක්ක හිටියේ. එතකොට ඒකත් එක්ක මම මේ කොහොමද මට ටිකක් ඔය මියුසික් වගේ දේවල් නැති වුණාම ටිකක් ස්ට්‍රෙස් වෙනවා මම. මට ඒක හරීම ඒ කියන්නේ හිස්සරදයක් වෙලා තිබ්බ කාලෙක මම හිතන්නේ නැතුව මගේ අයියා කෙනෙක් තමයි මේ මම පුංචි කාලේ ඉඳලා මියුසික් වලදී හම්බුණ අයියා කෙනෙක් තමයි මාව මේ කම්පිටිෂන් එකට ඇප්ලිකේෂන් එක දාන්න. ඉතින් මම ඔඩිෂන්ස් ගියා. ඔඩිෂන්ස් වලින් සිලෙක්ට් වෙලා බ්ලයින්ඩ් වලට ආවා. ඉතින් ඒකේ ෆෝචර් එකක් හම්බුණා. ෆස්ට් කන්ටෙස්ටන්ට් විදියට මම කම්පිටිෂන් එකේ මුලින්ම සින් කරේ මම ෆස්ට් ටෙලිකාස්ට් එක උනේ මගේ. ඉතින් ඒ විදිහට පටන් ගත්ත ජර්නි එක කොහොම ඉතින් දිගට ඇවිල්ලා මගේ කෝච් උනේ කෝච් අභිෂේකා. ඉතින් එතනින් මං හිතනවා මට හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ස්ටේජ් එක බය නැතුව අපිට සින් කරන්න, පර්ෆෝම් කරන්න, කැමරා වලට ෆේස් කරන්න මං හිතන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක අලුත් යාළුවෝ එක්ක අපිට අලුත් දේවල් අත්හදා බලන්න ගොඩක් ආටිස්ලා හම්බ වෙනවා එතනදී. ඉතින් මං හිතනවා ඒක මට ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණා. ඔයත් එක්ක ඒ සීසන් එකේ හිටපු අනිත් අය කවුද අපි දන්නේ? අපේ සීසන් එකේ විනර් ප්‍රනීෂා ත්‍යාගරාජා. එතකොට ෆයිනලිස්ලා හිටියා නවෝද්‍ය, සසින්දු, දැන් ආශාන්‍ය ප්‍රේමදාස ඉන්නවා. එතකොට ඔය වගේ ඉතින් ගොඩක් ඉන්නවා දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගෙන යනවා යාලා. එතකොට දැන් ඔය රියලිටි ෂෝ එකකින් අවසානයේ ඉවත් වෙලා හෝ ජයග්‍රහණය කරලා හෝ ඇත්තටම රියල් ලයිෆ් එකට එන්න වෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ රියල් ඩිෆිකල්ටිස් රියල් ස්ට්‍රගල් එක පටන් ගන්න එතනින් මං හිතන්නේ. එතකොට රියලිටි ෂෝ එකක් හරහා ලැබෙන ෆේම් එක කන්ටිනියු කරගෙන යන්න ඒක ඉස්සරහට අරගෙන යන්න ආටිස්ට් කෙනෙක් විදිහට කොහොමද ලැබෙන සපෝට් එක ගෙදරින් ඒ වගේ මොනවාද තියෙන ඩිෆිකල්ටිස්? අයියේ ගෙදරින් හම්බෙන සපෝට් එක තමයි මං හිතන්නේ. මං තාම පොඩි ළමයෙක්. එතකොට මං අම්මා තාත්තා අක්කා එක්ක පවුලේ අයත් එක්කනේ මේ ගමන පටන් අරගෙන යන්නේ. ඉතින් මං හිතනවා මට ගෙදරින් හම්බෙන සපෝට් එක තමයි මේ ගමට තියෙන ලොකුම හයිය. ඉතින් අම්මා තාත්තා අක්කා ස්පෙෂලි මතක් කරන්න ඕනේ. මගේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්නේ අක්කා. ඉතින් එයා දෙන සපෝට් එකත් එක්ක මම මගේ දැන් අයියා හැවේ රියල් ලයිෆ් එකට ආවම අපි රියැලිටි එකෙන් එළියට ආවම කොහොමද ආටිස්ට් කෙනෙක් විදියට ගෙනියන්නේ කියලානේ. මං හිතන්නේ ආටිස්ට් කෙනෙක්ට අයියේ සින් කරන එකම මදි. අපි අපේ පර්සනැලිටි එක මේන්ටේන් කරන්න ඕනේ, අපේ ලුක් එක ගැන හිතන්න ඕනේ, අපේ ෆැෂන් එකක් තියෙනවා. ඒ හැම දෙයක්ම එක්ක මං හිතන්නේ රියල් ලයිෆ් එකේදී අපි ආටිස්ට් කෙනෙක් විදියට අපිව හදා ගන්න ඕනේ. මොකද අතන ස්ටේජ් එකක් උඩ සින් කරන එකයි අපි එළියේදී ඔඩියන්ස් එකකට සින් කරන එකයි සම්පූර්ණයෙන්ම දෙකක්. හරි. එතකොට නදුනි දැන් අපි රියල් ලයිෆ් ස්ට්‍රගල් එක ගැන කතා කරන්නේ. එතකොට ආටිස්ට් කෙනෙක් විදිහට, සිංගර් කෙනෙක් විදිහට ඔයාට දැන් කොහොමද හිතෙන්නේ? මේ ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න පුළුවන්ද? නැත්නම් ඇත්තටම වෘත්තියක් විදිහට මේක කරන්න පුළුවන්ද? නැත්නම් වෙන වෘත්තියක් කරන ගමන් සින්දු කියන්න වෙනවද? මම හිතන්නේ අයි මම තෝරගෙන තියෙන විදිහට මම වෙන වෘත්තියක් එක්ක කරන්න තමයි බලාපොරොත්තුව. මොකද මම දැන් මේ වෙනකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. මම කැලණි විශ්වවිද්‍යාලයේ ඉන්ටර්නැෂනල් ස්ටඩීස් තමයි මම ස්ටඩි කරන්නේ. හැබැයි මම හිතනවා ඒකත් එක්ක මට මියුසික් මම අතාරින්නේ නැහැ කවදාවත්. මොකද ඒක මම පුංචි කාලේ ඉඳලා තිබ්බ මම දැකපු ලොකු හීනයක්. ඉතින් මම ඒ හීනෙත් එක්ක අනිවාර්යෙන් යනවා. ඒකට අමතරව මම මගේ ස්ටඩීස් වෙනම සයිඩ් එකකින් කරන් ගිහලා ඉතින් කවදාවත් දවසක වෙන ජොබ් එකක් කරයි. හැබැයි මියුසික් මම ඒකත් එක්ක දිගටම කරගෙන යනවා. මොකද ඒක නවත්තන්නේ නැහැ. ඒකයි. අපි කියන්නේ දිගටම කරන් යන්න. මොකද අපි හරි කැමතියි වායේ කටහඬට වාගේ නිර්මාණවලට ඉස්සරහටත් අපි ගොඩක් නිර්මාණ කරන්නත් කැමතියි, කලබරේට් කරන්නත් කැමතියි. ඉතින් මේ හැම දෙයක් එක්කම දැන් සෝෂල් මීඩියා කියන එක ඇත්තටම ගොඩක් ට්‍රෙන්ඩ් එකේ තියෙන දෙයක්. ගොඩක් මිනිස්සු අතරට යන්න අවස්ථාව හම්බෙච්ච දෙයක්. ඉතින් නදුනි හිතන්නේ සෝෂල් මීඩියා අපියරන්ස් එක කියන එක ආටිස්ට් කෙනෙක්ට කොච්චර වැදගත්ද? මං හිතන්නේ අයි ඉස්සරට වැඩිය දැන් වර්තමාන වෙනකොට ගොඩක් ආටිස්ලා එළියට එන්නේ සෝෂල් මීඩියා හරහා. මං කියන්නේ මියුසික් විතරක් නෙවෙයි. ඩාන්සින්ග්ද ටෙලිඩ්‍රාමා එකකට ඇක්ටර් කෙනෙක් වුණත් මං හිතන්නේ ගොඩක් සෝෂල් මීඩියා හරහින් එන්න පුළුවන්. යාට chance එක වැඩි. අපිට සෝෂල් මීඩියා හරහා FB pages තියාගන්න පුළුවන්. TikTok platform එක මං හිතන්නේ ගොඩක් වටිනවා අපිට. දැන් YouTube වලට වඩා ගොඩක් TikTok එක හරහා trending එනවා නම් අපිට සින්දුවක් වුණත් YouTube එකේ ලොකු views ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සහ මම දැකලා තියෙනවා ඒක. ඉතින් මම හිතන්නේ සෝෂල් මීඩියා ගොඩක් අපිට ඕනේ කරන platform එකක් ආටිස්ට් කෙනෙක් විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේදී වැඩ කරගෙන යන්න. ඔව්. අපි ගොඩක්ම දැකලා තියෙන නදුනි
සිංගල්ස් විදිහට සෝන්ස් රිලීස් කරනවා අවුරුදු ගාණක් තිස්සේ. හැබැයි වර්තමාන වෙන විට අපි දකිනවා ගොඩාක් ආටිස්ට්ලා ලංකාවෙත් ඉන්ටර්නැෂනලි ඉන්දියන් ආටිස්ට්ලා වුණත් ගොඩාක් කොලැබොරේෂන්ස් වලට යනවා. ප්‍රොඩියුසර්ස්ලා නිව් ආටිස්ට්ලාත් එක්ක වැඩ කරනවා, සිංගර්ස්ලාත් එක්ක වැඩ කරනවා, ලිරික්ස් රයිටර්ස්ලා නිව් ප්‍රොඩක්ෂන්ස් කරනවා අලුත් කට්ටියත් එක්ක. එතකොට මේ කොලැබොරේෂන් චේන්ජ් එක ගැන මොකක්ද ඔයාගේ අදහස? මං හිතන්නේ අයියේ ඒක ඇත්තටම හැම පැත්තකින්ම ගත්තොත් ඒකේ හොඳක් තියෙනවා. මං හිතන්නේ ඒක නෙගටිව් පැත්තක් ඇති කියලා. මං කොහෙත්ම හිතන්නේ ඒක නෙගටිව් පැත්තක් ඇති කියලා. ඒක ගොඩක් හොඳයි. මොකද අපිට දැන් අයියලා කියන්නේ පරණ ජෙනරේෂන් එකත් එක්කත් ගොඩක් වැඩ කරලා දැන් අපි අලුතෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එකට එන අය. එතකොට අපිට අයියලාගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එතකොට අපේ අලුතෙන් එන කලර්ස් තියෙනවා. එතකොට අපිට ඒක එකට එකතු කරලා අලුත් විදිය නිර්මාණ මං හිතනවා ඉන්ඩස්ට්‍රි එකට ගේන්න පුළුවන් කියලා ඒකත් එක්ක. එතකොට සින්දුවක අපි හිතමුවත් එක නිර්මාණය කරන්න කවුරුක් කැමති. නදුනි බලන ගීතයේ විශේෂ දේවල් මොනවද? අලුත් සින්දුවක් වාට ගේනවා නම් කවුරු හරි කරන්න බලන දේවල් මොනවද? මං අයියේ මුලින්ම ඇත්තටම බලන්නේ මෙලඩි එක. ඊට පස්සේ ඒකත් එක්ක මට වචන ලස්සනද කියලා බලන්න ඕනේ. ඒක මගේ ස්ටයිල් එකට ගැලපෙනවද කියලා මම බලනවා. මොකද මේ මට ගොඩාක් මගෙන් කියන්නේ මම අලුත් නිර්මාණ අලුත් විදිය දේවල් අත්හදා බලන ආසයි, එක්ස්පීරියන්ස් කරන්න ආසයි. හැබැයි මගෙන් අර කට්ටිය බලාපොරොත්තු වෙන දෙයක් මට දැනෙලා තියෙනවා. මොකද මං රියැලිටි ෂෝ එකකින් මට ගොඩක් අයගේ කමෙන්ට්ස් ලංකාවේම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හැමෝගෙම කමෙන්ට්ස් හම්බුනේ. මගේ කටහඬ අහලා ගොඩක් අය කිව්වේ මේ ගොඩක් ෆීල් කරන්න පුළුවන් වොයිස් එකක්, හදවත් නිවන්න පුළුවන් කියලා දෙන මට ඒ කමෙන්ට් එක මාර වටිනවා. හැමෝම කියනවා ඔයාගේ හඬ මාව නිවනවා කියලා. ඉතින් ඒකත් එක්ක මං ආසයි ඒක ඉස්සරහට කරගෙන යන ඉන්ඩස්ට්‍රි එකට අර හදවතට දැනෙන නිර්මාණ ඉස්සරහට ගෙන්න ආසයි. ඉතින් එතකොට ඒකත් එක්ක මම ගොඩක් මෙලඩි එකයි ඒකට ගැලපෙන ලිරික්ස් එක්ක මගේ හඬෙන් මේක ඇහුනොත් කොයි වගේ වෙයිද කියලා තමයි මම මුලින්ම හිතන්නේ. ඒ කියන්නේ දැන් මේ වැඩසටහන බලන අලුත් මියුසික් ප්‍රොඩියුසර්ස්ලා, ලිරික්ස් රයිටර්ස්ලා නදුනිත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් හදවතට දැනෙන නිර්මාණයක් આવොත් නදුනි අවైలබල් වැඩ කරන්න නේ. ඔව් මම කැමතියි වැඩ කරන්න. ඕකේ ග්‍රේට්. ඉතින් අපි දැන් මියුසික් කියන එක බිස්නස් එකක් විදිහට දැන් ඩිවෙලොප් වෙලා තියෙනවානේ. ඉන්ටර්නැෂනලි ගත්තොත් මියුසික් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ it's a massive business දැන්. එතකොට මේ massive business එක ලංකාවට දැන් ඇවිල්ලා තියෙනවා. copyrights, digital distributions, අපේ තියෙන platforms හරහා අපේ කොහොමද අපේ songs ටික stream කරන්න කියන එක. එතකොට මේ සම්බන්ධව නදුනිගේ අවබෝධය කොහොමද? ඒ ගැන අදහස් මොකක්ද? මට ඇත්තටමයි මුලදී ඔය ගැන කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. පස්සේ හොයලා විස්තර දැනගත්තාම මං හිතන්නේ කොපිරයිට්ස් කියන එක ගොඩක් වැදගත්යි. ඒක ඇත්තටම තිබිය යුතු දෙයක්. මං හිතන්නේ ඒක ලංකාවේ මෑත කාලෙදි තමයි ඒක ගොඩක් ආවේ. ඉස්සර ඔක තිබ්බේ නැහැ. මං දන්න තරමින් තියෙන්නේ නැති. හැබැයි ලොකුවට ඒක ආටිස්ලා අතරේ බෙදලා ගියේ නැහැ. ගොඩක් වෙලාවට සින්දුව සින් කරන කෙනා තමයි එක්ක රයිට් සම්පූර්ණම. හැබැයි මං හිතන්නේ මියුසික් ප්‍රොඩක්ෂන් එක කරන්නේ කවුද? මික්ස් ඇන්ඩ් මාස්ටරින් කරන්නේ කවුද? එයාට ඒ ඇත්තට මං හිතන්නේ මේක බුද්ධිමය දේපලක්. මොකද අපි ලිරික්ස් ලියන්නේ අපේ බුද්ධිමය දේපල. එතකොට අපි මේක මික්ස් ඇන්ඩ් මාස්ටරින් කරන්නේ ඒකටත් එයාගේ හැකියාව බුද්ධිමය දේපල. මං හිතන්නේ ඒකට කොපිරයිට් එක යා යුතුයි. මං දන්නේ මං ලොකුවට මේක ගැන කතා කරන්න ගොඩක් දැනුම නැහැ. හැබැයි මං තේරුම් ගත්ත විදිහත් එක්ක මං හිතන්නේ කොපිරයිට්ස් කියන එක නම් ඇත්තටම තිබිය යුතු දෙයක්. මොකද ඒක අයිතියක්. ඒක හරි. එතකොට විශේෂයෙන්ම අපි දැන් අපේ වැඩසටහන බලන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ කොහොමද? අලුත් කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදරක ඉන්න ගමේ ඉන්න අහිංසක ගෑනු ළමයෙක්, අම්මා තාත්තා යටතේ ඉන්න ළමයෙක්, තමන්ගේ හීන දකින්න, තමන් බාත්රූම් එකේ ඉඳන් සින්දු කියන, තමන් බෙඩ්රූම් එකේ ඉඳන් සින්දු කියන ළමයෙක් කොහොමද නදුනි අමිෂ වෙන්නේ? උපදේශයක් දෙමුකෝ. මමත් එහෙමනේ. එතකොට මං වටේ හිටියේ පාසලේදී අඳුරගත්ත යාළුවෝ ටික නැත්තම් මගේ ක්ලාසස් වලදී ඔය තැන් වලදී මට තරඟයකට ගියොත් හම්බෙන යාළුවෝ පිරිසක් මං වටේ හැදිලා හිටියා. හැබැයි මම හිතනවා මම ගත්ත ඩිසිෂන් එක හරි කියලා. මම රියැලිටි එකක් කරහා ආවා. හැබැයි අපි මං හිතනවා දැන් මේ වෙනකොට රියැලිටි හරහා නෙවෙයි ගොඩක් ටැලන්ට් එක තියන අය ගොඩක් ඉන්නවනේ. එතකොට යාළුවාට තමන්ගේම නිර්මාණයක් කරගෙන ඉස්සරහට එන්න අවස්ථාව තියෙනවා දැන්. හොඳම එක්සැම්පල් එක දැන් TikTok එක හරහා ගොඩක් මේ ෂෝට් කවර්ස් කරලා එන්න පුළුවන්. කවර්ස් වලින් මම දැකලා තියෙන ගොඩක් ආටිස්ට්ලා එළියට එනවා. මම හැබැයි කියන්නේ ඉතින් කවර් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ කියලා. තමන්ගේම නිර්මාණය මුලින් කවර් එකක් හරි කරලා තමන් වටේට පිරිසක් එකතු කරගෙන පොඩියට හරි අලුත් වැඩක් කරලා ඉන්ඩස්ට්‍රි එකට දීලා බලන්න මොකද්ද ඒකෙන් ඔයාට හම්බෙන
කමෙන්ට්ස් අනිත් අය ඒක පිළිගන්න ලෑස්තිද කියලා මං හිතනවා එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනේ කියලා. ඒකත් එක පුංචියට පටන් අරගෙන තමයි අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. ඒක හරි. ඉතින් අදුනි දැන් ආටිස්ට් කෙනෙක්ට ඇත්තටම ගුරුවරයෙක් ඉන්න එක වටිනවා. විශේෂයෙන්ම Tamanට නොදන්න දෙයක් අහගන්න, සංගීතය හදාරන්න, එතකොට ගයිඩන්ස් ඉල්ලගන්න, Taman හිර වෙන තැන්වලදී කතා කරන්න විශේෂයෙන්ම අස්වැසිල්ලක් ලැබෙන්න නේද? අනිවාර්යෙන් ගුරුවරයෙක් ඉන්න එක වටිනවා. එතකොට අපි දන්නවා අභිෂේක ටිකක් ඔයාට ළඟයි මේ පැත්තෙන්. අභිෂේක දුන්නු ඔයාට වටිනාම උපදෙස මොකක්ද? අයියේ මට අභිෂේක මිස් කියන්නේ මගේ රියැලිටි ගමනේදී මුල් ආරම්භය තමයි. හැබැයි මම මතක් කරන්න මගේ මුල් ගුරුතුමිය ශාන්තා රමණී ඩයස් එතුමියගෙන් තමයි මම හිතන්නේ සංගීතයේ ස්වර කොහොමද ගයන්නේ දැනුමකින් ගයන්නේ කියලා ඉගෙන ගත්තා. ඉතින් එතනින් හම්බෙන ගුරුවරුකම් එක්ක මට ගොඩක් ලැබිලා තියෙනවා මේ ගමනේ. මොකද මම රියැලිටියේ සින් කරන්න එන්න මට එතනින් හම්බුන ගුරුවරුකම් තිබ්බා. ඊට පස්සේ මම හිතන්නේ දැන් අභිෂේක මිස් තමයි මගේ අලුතෙන් මගේ එක සින්දුවක් රිලීස් වුණා. ඉතින් ඒක ලියලා දුන්නෙත් එතුමිය මට හැමදාම මේ කියන්නේ රියැලිටි එක හරහා එනකොට මිනිස්සු මට කිව්වේ මට ආදරය කරන හැමෝගේ පොඩි අභිෂේක කියලා. හැබැයි මගේ කෝච් මට කිව්වා නදුනි ඔයා නදුනි. ඔයා වෙන්න. ඔයා කවදාවත් වෙන කෙනෙක් නෙවෙයි. ඔයා ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕනේ ඔයා විදිහට. ඉතින් ඔයාව හදාගන්න. තමන් වෙලා තමන්ගේ අලුත් නිර්මාණ කරලා වෙන කෙනෙක් මත යන්න එපා. ඔයා වෙලා වැඩ කරන්න කියලා. ඒක තමයි මං හිතන්නේ මට හම්බුන වටිනම උපදෙස. මොකද වෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙවි යන්න ඕනේ නැහැ. තමන්ව හදාගන්න ඕනේ කියන එක. අනිවාර්යයෙන්. එතකොට දැන් අද වර්තමාන වෙනකොට අපිට දකින්න හම් වෙනවා ගොඩක් කවර් වර්ෂන්ස් කරනවා. පරණ සින්දු වලට නැත්තම් මේ දවස්වල හිට් වෙලා තියෙන සින්දු වලට ගොඩක් කවර් වර්ෂන්ස් කරනවා. තමන්ගේ ඔරිජිනල් නිර්මාණයක් කරන එක සහ කවර් වර්ෂන් එකක් කරන එක අතර වෙනසක් වා දකින්නවද? ඔව් අය ලොකු වෙනසක් තියෙනවා. මොකද මේ කවර් එකක් කියන්නේ ඒක කොච්චර අපි මේවා කරත් ලස්සන කවර්ස් එනවා. හැබැයි අපේ ඔළුවේ වැඩ කරන මේක ඔරිජිනල් ආටිස්ට් එක්ක එක්කෝ කම්පෙයා වෙනවා. නැත්තම් ඒකෙන් තමන්ගේ ඇත්තටම තියෙන ක්වොලිටි එකත් වෙලාවකට බහින තැන් තියෙනවා. ඒක සින්දුවට නොගැලපෙන්නත් පුළුවන්. හැබැයි අලුත් නිර්මාණයක් කරත් ඒක අලුත්ම දෙයක් නේ. ඒක තමන්ගේ රහකට තමන්ට ගැලපෙන විදිහට තමන්ගේ වොයිස් රේන්ජ් එක ඒක මේවා කරන්න. දැන් අපි කවර් එකක් කරනකොට දැන් මම ශ්‍රියා ඝෝෂාල් මිස්ගේ සින්දුවක් මම සින් කරද්දි මට යාගේ රේන්ජ් එකේ සින් කරන්න බෑ. එතකොට මගේ අඩුපාඩු තව කැපිලා පේන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මගේම සින්දුවක් මම කරොත් ඒක සින් කරන්නේ මම මගේ රේන්ජ් එකේ මගේ ස්කේල් එකකට තමයි මම වොයිස් එක ඒක එළියට දෙන්නේ. එතකොට මං හිතන්නේ මට හොඳම නිර්මාණයක් කරන්න නම් මගේම නිර්මාණයක් එන්න ඕනේ. මාව මේවා කරන්න. මාව ඉන්ඩස්ට්‍රි එකේ මේ නදුනි යමීෂා කියලා අඳුරගන්න නම් මං හිතන්නේ මගේම නිර්මාණයක් තමයි තියෙන්නේ. නැතුව කවර් එකකින් මං හිතන්නේ ආටිස්ට් කෙනෙක් හදන්න පුළුවන් කියලා. එතකොට අභිෂේක අවිමලවීරගේ වගේ බිස්නේ කැමතිම ගීතය මොකද්ද? මං ඔක්කොටම ආසයි. හැබැයි මං අර මේ යන්නම් මගේ හැරලා කියලා සින්දුවක් තියෙනවා. අපි ඉන්න කිව්වේ ගායිකාවක් අපි අහලම් බලමු නේ පොඩි කොටසක් ගායනා කරලා පෙන්නු. මං ඒකේ ආසම කොටස කියන්න. අතින්වත් අත නොවල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ නිසා රිදි රිදි සනහනාදරේ මෙරි මෙරි පදිනා ජීවිතේ. බොහොම ලස්සනයි. thank you. ඉතින් නදුනි දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ මියුසික් අපි දැන් සින්දුවක් විදිහට දකින්නේ ඇත්තටම කවුරු හරි ලියපු ගීතයක් ඒකට තනුවක් නිර්මාණය වෙලා ඒක කම්පෝස් වෙලා ඊට පස්සේ ඒක වාසින් කරනවා ආටිස්ට් සින් කරනවා ඊට පස්සේ ඒක මික්සින් මාස්ටරින් වෙනවා ඊට පස්සේ ඒක ඩිස්ට්‍රිබියුට් වෙනවා නැත්නම් මියුසික් වීඩියෝ එකක් නැත්නම් DOP ගොඩාක් දෙනෙක්ගේ ඇත්තටම මේක ඉන්පුට්ස් තියෙනවා. ඒතකොට මේ හැම කෙනෙක්ටම රෙකග්නයිස් එකක් ලැබෙනවද මේ ඉන්ඩස්ට්‍රි එකේ? ඇත්තටම නෑ අයියේ. මේක ඇතුලේ හැංගිලා ඉන්න පිරිසක් ඉන්නවා. මොකද එළියට එන්නේ සින් කරන ආටිස්ට් එක්කෝ ඒකේ ඇක්ට් කරන විෂුවල් එක ගත්තොත් විෂුවලි ඇක්ට් කරන ඉන්න නළුවා හෝ නිලිය
මේ මිනිස්සු දකින්නේ ඒක. හැබැයි කවුරුත් දන්නේ නැහැ වෙලාවකට හැවම අපි ආස කරන සින්ද තියෙනවා නමින් දන්නවා. සින් කරන්නේ මෙයා කියලාත් දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක පිටිපස්සේ ඉන්නවා ලස්සන ලිරික්ස් වලටනේ අපි වචන වලට ආදරය කරනවා. ඊට පස්සේ මෙලඩි එකට ආදරය කරනවා. අපි හැම වෙලේම මුමුණන්නේ අපිට වචනේ අමතක වුණොත් අපි කියලා හරි මුමුණනවා. හැබැයි මෙලඩි එක හැදුවේ කවුද කියලා අපි දන්නේ නැහැ. කවුද මේ ටික එකට එකතු කරලා මික්ස් ඇන්ඩ් මාස්ටරින් කරේ කියලා කවුද කියලා අපි දන්නේ නැහැ. එතකොට විෂුවලි ගත්තොත් ඒ විෂුවල් ප්‍රොඩක්ෂන් එක පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා. එතන ප්‍රොඩක්ෂන් එකේ මම හිතන්නේ ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා, ආර්ට් වැඩ ටික කරන කෙනෙක් ඉන්නවා, කොස්ටියුම් කරන කෙනෙක් ඉන්නවා, මේකප් ආටිස්ට් කෙනෙක් ඉන්නවා, DOP කෙනෙක් ඉන්නවා. හැබැයි කවුරුත් එයාලා ගැන මම හිතන්නේ කතා කරනවා කියලා. ඒක මම ලංකාවේ නම් දැකලාම නැහැ. මම හිතන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙත් ඒ ඔක්කොම දේවල් කතා කරනවා ඇති කියලා. ස්පෙෂලි මම හිතන්නේ ඒ අයටත් වඩා මම කියන්නේ එයාලා වැදගත් නැහැ කියලා. එයාලා වැදගත්. හැබැයි මම හිතන්නේ මේ ලිරික්ස් ආටිස්ට් සහ මික්ස් ඇන්ඩ් මාස්ටරින් කරන මෙලඩි එක කරන කෙනා ගොඩක් වැදගත්. අපි ඒගොල්ලෝ ගැන කතා කළ යුතුයි. ඔව්. එතකොට දැන් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපිට වෙනවා දැන් සමිතා මුදුන්කොටුව වගේ ගායන ශිල්පිනියක්, නිරෝෂා විරාජිනී වගේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පිනියෝ. එතකොට මේගොල්ලෝ දැන් අවුරුදු 20කට වැඩි කාල සීමාවක් මේ ඉන්ඩස්ට්‍රි එකේ කොන්ක කරගෙන ඉන්නවා. තමන්ගේ ටැලන්ට් එක උප්පරිම පෙන්නනවා. තාමත් එයාලගේ සෝන්ග්ස් වලට මිනිස්සු ගොඩක් ආදරේ. හෙට සින්දුවක් රිලීස් වුණොත් මිනිස්සු එක වැළඳ ගන්න සූදානම්. මේ දීර්ඝකාලීනව ආටිස්ට් කෙනෙක්ගේ සස්ටේනබිලිටි එක ඇයි රඳා පවතින්නේ කියලා හිතන්නේ? මං හිතන්නේ අයියේ ගොඩක් ආටිස්ට් කෙනෙක් රැඳිලා පවතින්නේ දැන් ඉන්න ගොඩක් අය අර සබම් බෝල වගේ කියන්නේ එනවා උඩට යනවා පුපුරලා ඉවරයි. ඒක හැබැයි මං හිතන්නේ ගොඩක් පාරණ ජෙනරේෂන් එකේ ඉඳලා අද වෙනකන් ඉන්න ආටිස්ට්ලා ගොඩක් එයාලගේ නිර්මාණවල තියෙන ක්වොලිටි එක සහ ඒගොල්ලොන්ගේ මං හිතන්නේ පර්සනැලිටි එක ගොඩක් වැදගත් මේ ඉන්ඩස්ට්‍රි එකේ රැඳිලා ඉන්න. අපිට ගොඩක් ඒ කියන්නේ අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන අයට වඩා මම දකිනවා පරණ ආටිස්ට්ලාගේ හරි තියෙනවා නිහතමානීකමක්. ඒ කියන්නේ අපි අලුත්නේ අපිට දෙයක් ඇහුවොත් ඒගොල්ලෝ ඒක හරිය හිතේ දෙයක් නැතුව කියන අය ඉන්නවා. මම දැකලා තියෙනවා. ඉතින් මං හිතන්නේ පර්සනැලිටි එක වැදගත් ඒගොල්ලන්ගේ. අර ටැලන්ට් එක කොහොමවත් ඉතින් තියනවානේ ඒගොල්ලන්ට. ඉතින් මේ ආටිස්ට්ලාගේ මං හිතන්නේ ගොඩක්ම පර්සනැලිටි එක තමයි ඒගොල්ලෝ පවත්වන් යන විදිය ඒගොල්ලන්ගේ අර තරු ගුණය තමයි මං හිතන්නේ බලපාන්නේ. හොඳයි. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න නදුනිගේ අපිට ඉස්සරහට අහන්න හම්බෙන අලුත් නිර්මාණ මොනවාද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? කොයි කාලෙද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොකද ගොඩාක් රසිකයෝ ඉන්නවා නදුනිගේ අලුත් දේවල් අහන්න බලාපොරොත්තු වෙයි. ඔවයි අලුත් නිර්මාණයක් එනවා. ඉතින් ළඟදිම මං හිතන්නේ ඉදිරි මාසෙදි වගේ අහන්න පුළුවන් වෙයි. ඒක ගැන කියනවා නම් මේ සින්දුව නුඹ ගැන ඒ කියන්නේ ආදරය ගැන කතා කරන ගීතයක්, විරහව, කඳුල, ඒ දැනෙන පේන් එක ගැන කියවෙන හදවතට දැනෙන ගීතයක් වෙයි. ඔයාලා ආදරෙන් අහයි කියලා මම විශ්වාස කරනවා. මේකේ ලිරික්ස් ගැන කතා කරොත් මේ ඉන්නේ අපේ ලිරික්ස් ආටිස්ට්. Thank you. ඉතින් මට ලස්සන වැඩකට කතා කරේ අයියයි යකා මියුසික් අපේ හේමක අයියා. ඉතින් මං හිතනවා ඒ දෙන්නගෙන් මට ගොඩාක් දේවල් තිබ්බයි ඉගෙන ගන්න. මම දන්න දේවල් ඒකත් එක්ක ඒ ආව සම්බන්ධයත් එක්ක ඒ එකතු වෙලා හැදෙන නිර්මාණය මං හිතනවා ඔයගොල්ලෝ හරි ආදරෙන් රස විඳී කියලා. Thank you නදුනි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් ගොඩාක් ලස්සන වැඩ කරන්න හම්බෙන්න කියලා. අපිත් එක්කත් තවත් ගොඩක් ආටිස්ට්ලාත් එක්කත් for long time collaborations කරන්න හම්බෙන්න කියලා, successful productions කරන්න හම්බෙන්න කියලා. ඒ වගේම අද අපි වායේ කටහඬ අහලා සන්තෝෂ වෙනවා වගේම තව අවුරුදු 10කදී 20කදී established artist කෙනෙක් විදිහට ලංකාවේ renowned artist කෙනෙක් විදිහට අපිට දකින්න හම්බෙන්න, මේ වගේම කතා කරන්න හම්බෙන්න ලැබෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද මේ ඉවෙන්ට් එකට සහභාගී වුණාට. පුළුවන් නම් සුළු කොටසක් ගායනා කරන්න වගේ අලුත් ගීතේ. ඉතින් අපේ රසිකයින්ට බලා ගන්න මොකක්ද තව දවස් කීපයකින් නදුනි රිලීස් කරන්න යන්නේ. ඉතින් අපි බලමු චුට්ටක් අහලානේ. thank you අද මට කතා කරාට ඒ වගේ මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න මාවත් සම්බන්ධ කරගත්තාට. අලුත් ගීතේ පුංචි කොටසක් අපි අහමු. Thank you. වෙන කවුරුවත් දන්නේ නෑ අපි අතරේ තිබුණු සේනේ. වෙන කාටවත් කිව්වේ නෑ ඔබ ඇකි මගේ නොවේ. ඔබ ගැන මා හිතනා මොහොතක් පාසා මිරිඟුවසේ දැනුණා දෙතොල දිගේ.
හිතුණා මොහොතක් පාසා මිරිඟුවසේ දෙනුණා දෙතොල දිගේ